හැමෝම හදන ජර්නල් එක ක්‍රියේටිව් විදියට හදලා හරි ප්‍රයෝජන ගමුද? එහෙනම් ස්කිප් නොකර මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. වෙල්කම් ටු මයි වීඩියෝ කියලා ඔන්න ඉතින් අදත් ආදරයෙන් සාදරයෙන් අපේ නෞෂදී ව්ලොග්ස් ඔන්ලයින් අපේ YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා යාළුවන්ටත් බලන්න share කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන creative videos අරගෙන අපි එනවා ඔයාලව බලන්න. ඉතින් එක වීඩියෝ එකක්වත් මිස් කරගන්න එපා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මගේ ජර්නල් එක හදන්න කලින් විස්තර හොයාගත්තා. ඒ කියන්නේ ChatGPT ඒ වගේම වීඩියෝස් බලලා Google එකකින් පොඩ්ඩක් සර්ච් කරලා මම ක්‍රියේටිව් අයිඩියාස් ටිකක් හොයාගත්තා. ඉතින් ඒ අයිඩියාස් ටික මම කැටගරිස් කරලා පුංචි කොලයක ලියාගත්තා. ඉතින් එහෙම කැටගරි කරගත්තට පස්සේ අපිට ජර්නල් එක හදන්න හරිම ලේසි. මොකද පැහැදිලිව මම නම්බර්ස් පිළිවෙලට හරි ගස්සගත්තා. ඒක ගොඩක්ම හෙල්ප්ෆුල් වුණා ජර්නල් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. ඊට පස්සේ මම කියුට් ස්ටිකර්ස් ටිකක් ඇඳගත්තා. ඉතින් මම Pinterest ඇප් එක පාවිච්චි කරලා තමයි ඔන්න ඔය කියුට් ස්ටිකර්ස් ටික ඇඳගත්තේ. ඉතින් චිත්‍ර අඳින ලොකු හැකියාවක් නැති වුණත් ඔයත් පොඩි try එකක් දෙන්න. එතකොට අපිට ජර්නල් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න ගොඩක් ලොකු ආසාවක් ඇති වෙනවා ඒකේ. ඉතින් ඊළඟ ස්ටෙප් එක විදිහට මම කරේ මගේ ජර්නල් බුක් එකේ ෆස්ට් කවර් පේජ් එක හදාගන්න එක. ඉතින් 2026 කවර් පේජ් එක තමයි ඔය මං හදන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලස්සන අයිඩියාස් අරගෙන ලස්සන විදිහට ක්‍රියේටිව් විදිහට කවර් පේජ් එක ඩිසයින් කරගන්න. ඉතින් මට ගොඩක් ලොකු කාලයක් තිබුණේ නැති නිසා ජර්නල් එක ඩිසයින් කරගන්න සිම්පල් විදිහට තමයි මම මේ පාර ජර්නල් එක හැදුවේ. ඉතින් ඔයාලට දැන් තාක්ෂණයත් එක්ක මුණ ගැහෙන ඇප්ස් ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ ඇප් වලින් ප්‍රයෝජනයක් ගන්න මේක chance එකක් කරගන්න පුළුවන්. ඉතින් මමත් Pinterest ඇප් එක, එතකොට ChatGPT, Google එක, ඒ වගේම YouTube එකෙත් සමහර ක්‍රියේටිව් අයිඩියාස් ගන්න මම යූස් කරා. ඉතින් ඔයාලටත් ලස්සන අයිඩියාස් ගන්න මම රෙකමන්ඩ් කරන ඇප්ස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඒ අතරනුත් Pinterest කියන ඇප් එක මම ගොඩක් ඔයාලට පාවිච්චි කරන්න කියනවා. මොකද මට ඒක රේට් එක විදිහට 10න් 10ක් දෙන්න පුළුවන්. ඒකේ අපිට අවශ්‍ය දේ සර්ච් කරාට පස්සේ අයිඩියාස් ගණනාවක්, කන්සෙප්ට් ගණනාවක් අපිට දෙනවා කැටගරිස් වලට. ඉතින් කතාවෙන් කතාව මම ජර්නල් එකේ කවර් පේජ් එකෙත් වැඩ ටිකක් අවසන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කවර් පේජ් එක ෆයිනලි ලුක් එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ සිම්පල් ජර්නල් එකේ ෆස්ට් කවර් පේජ් එක. ඉතින් ඔයාලටත් මීට වඩා ලස්සනට කවර් පේජ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන මගේ සිම්පල් කවර් පේජ් එක. ඉතින්
අපි බලමු ඊළඟට ජර්නල් එකේ මොන වැඩ ටිකද මම ඉවර කරන්න කියලා. ඉතින් ඊළඟ ස්ටෙප් එක විදිහට මම විෂන් බෝඩ් එක හදලා ඒ වගේම අවුරුද්දට අදාළ ගෝල්ස් ටික ලිව්වා. ඉතින් මගේ ඊළඟ ස්ටෙප් එක විදිහට මට තිබුණේ අවුරුද්දට අදාළ කැලෙන්ඩර් එක හදාගන්න. ඉතින් මම ඔය විදිහට මට තියෙන ඉඩ ප්‍රමාණය බැලන්ස් කරලා මම කැලෙන්ඩර් එක හරිගස්ස ගන්න ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කැලෙන්ඩර් එක හරිගැස්සුවේ. ඉතින් ඔයාලටත් මේකෙන් පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකට වීඩියෝ ක්ලිප්ස් අරගෙන ටිකක් දවස් වෙනවා. ඉතින් සමහරක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් මගේ අතින් ඩිලීට් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මම කැලෙන්ඩර් එකෙන් පස්සේ මම මොනවද කරේ කියලා පෙන්නන්නම්. ඉතින් කැලෙන්ඩර් එක ඔහොම හදලා ඊට පස්සේ මම about me page එක තමයි හැදුවේ. මේකේ තියෙන්නේ මම ගැන මගේ තියෙන සියලුම සවිස්තරාත්මක විස්තර ටික. නම, කම, බර්ත්ඩේ එක, මම කරන සබ්ජෙක්ට්ස්, ඩ්‍රීම්, ෆේවරිට් සියලුම දේවල් තියෙන මෙතන. එතකොට අම්මා තාත්තගේ නම, මගේ contacts numbers, socials accounts, ඒ වගේම මට තියෙන ශක්තියන් මොනවද සහ මගේ short description එකක් තියෙනවා. ඉතින් ඊළඟට මම daily reminder page එකක් තමයි හැදුවේ. ඉතින් මම දවස ගානේ මට මාව motivate කරගන්න මේක හොඳ concept එකක් විදිහට මම කියනවා. ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාට motivate වෙන්න අන්න ඒ දේවල් ටිකක් ලියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම bucket list වලට තමයි ගියේ. ඉතින් ඔයා යන්න කැමති, ලබා ගන්න කැමති දේවල් ටික bucket list එකේ list කරන්න පුළුවන්. ඊට පස්සේ මම wish list එකක් හැදුවා. wish list එකේ තියෙන මම ගන්න කැමති දේවල් ටික තමයි මම ඒක ලිව්වේ. ඊට පස්සේ things I love කියලා මම මට ආදරය කරන දැනෙන දේවල් ටික ලිව්වා. ඉතින් ඒකදී plants, water, dancing, art වගේ දේවල්. ඊට පස්සේ favorite qualities ටිකත් ලිව්වා. ඒව ලිව්වේ මම මාව motivate කරගන්න. ඒක ගොඩක් ලොකු පිටිබහලක් වෙන නිසා. ඊට පස්සේ මම ලිව්වේ future self. ඒ කියන්නේ අනාගතයේ මට පුංචි ලිපියක්. A letter for future self. ඉතින් මේකෙන් මම අනාගතයේ කොයි වගේද ඉන්න ඕනි කියලා තමයි පුංචි ලිපියක් ලියලා ඔන්න ඔය ලියුම් කවරේට දාන්නේ. ඉතින් ඒකත් අලුත් අයිඩියා එකක් වේවි. ඊට පස්සේ මම YouTube channel එකට දාන YouTube videos අයිඩියා ටිකක් තමයි ඕකේ month පිළිවෙලට දාලා තින්නේ. ඉතින් ඔයාලට අලුතින් අපි දෙන්න තියෙන වීඩියෝස් අයිඩියා ටික තමයි ඔකේ මම ලියන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු ඊළඟට මොකක්ද මම හැදුවේ කියලා. දැන් YouTube video ideas page එක ඔහොම හදලා ඉවර වෙනකොට මම ඊළඟට හැදුවේ place to visit concept එක. ඉතින් මේකෙන් මම කරන්නේ මේ අවුරුද්දේ යන place ටික ඕකේ ලියන එක. ඊට පස්සේ මට අවුරුද්දේ මම ගියපු තැන් අවසානයේට එකම තැනකින් බලා ගන්න පුළුවන්. ඊළඟට මම හැදුවේ මොකක්ද කියලා බලන්න කලින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මගේ බුක් කෝනර් එක තමයි හැදුවේ. මම මේ අවුරුද්දේ ගන්න හිතාගෙන ඉන්න බුක්ස් ටික ඕකෙන් ලියන්න තමයි මම හිතාගෙන ඉන්නේ. අපි බලමු කොහොමද අවසානයක්ද තියෙන්නේ කියලා. ඊළඟට මම හැදුවේ serving money page එක. ඉතින් මම මේකේ අවුරුද්දේ කොච්චර ප්‍රමාණයක් ඉදිරි කරනවද කියලා බලා ගන්න තමයි මම ඕක හැදුවේ. ඉතින් මම HNB bank එකේ concept එකක් දැම්මා. අපි බලමු ඊළඟ page එක මොකක්ද කියලා. ඊළඟට things to stop. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගෙන් මේ අවුරුද්දේ මම මගේ ගාව තියෙන නරක පුරුදු මොනවද කියලා ලියන්න. මම නවත්තන පුරුදු ටික ඒකේ පොඩි නෝට් එකක් දාගන්න. ඉතින් ඔහොම තමයි මගේ ජර්නල් එකේ මේන් පොයින්ට් ටික ගියේ. මම ඊළඟට ජනවාරි කවර් පේජ් එක තමයි හදාගත්තේ.
මගේ ජර්නල් එක හැදුවේ. ඉතින් ඔයාලටත් අලුත් අයිඩියාස් ටිකක් හම්බ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මගේ සිම්පල් ජර්නල් එක හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් හැපි නිව් ඉයර් කියන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු අපි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. අලුත් අවුරුද්ද අලුත් ප්ලෑන් එකකලා අපි වැඩ කරන්න පටන් ගමු. මේ නෞෂදී vlogs online.